මට පුළුවන් ඕගොල්ලන්ගේ මාසික ආදායම ලක්ෂ 5කට වැඩි සුද්ධ ආදායමක් ලබා ගන්න විදිය ඕගොල්ලන්ට කියලා දෙන්න. ලික්විඩ් එක බටේට පුරවගත්තාම මේ විදිහට තමයි එන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මුලින්ම බට 10ක් 15ක් පොලිතින් එකකින් කපාගෙන මේ විදිහට පුරව ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි පුරවගත්තුවා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ බට අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් කපා ගන්න කියන එක. ඉතින් ඕගොල්ලන්ට හුරු වුණාම පුළුවන් මේ බට සාමාන්‍ය 3ක් 4ක් වගේ එකපාර තියලා කපා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හෑන්ඩ් සීලරේ වටිනාකම ඒකයි. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න. දැන් මේක අපි අර ඔටෝමේෂන් එකේ වැඩේ කරගෙන යන ගමන් ඕගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් මේ බලන්න අයිස් පැකට් නිකම්ම එකපාර 4ක් කපා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔයාලට හුරු වෙනකන් වැඩේ හුරු වෙනකන් සමහර විට බැරි වෙයි. ටික දවසක් ගියාට පස්සේ ඔයාලට මේක හුරු වුණාට පස්සේ 4ක් එක විට කපා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහටයි අයිස් පැකට් 4ක් එක විදිහට කපන්නේ. ඉතින් සම්පූර්ණ මේක සම්බන්ධව A to Z අපි ලංකාවේ අපේ බිස්නස් ගුරු channel එක හරහා විතරයි වීඩියෝ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඕගොල්ලෝ වෙන වෙන channel වල බලලා හෑන්ඩ් සීලරේ මේ ගානට තියෙනවා බිස්නස් එක මේ විදිහට කරන්න පුළුවන් කියලා කොරුන්ට අහුවෙලා පස්සේ අමාරුවේ වැටෙන්න එපා. විශ්වාසයෙන් වැඩක් කරනවා නම් මොකද අපි මුදල් වියදම් කරලා කරන්නේ ඇත්තටම අපිට දැන් මේ දවස්වල තියෙන මේ ආර්ථික රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඇත්තටම එකම ජොබ් එකකින් යැපෙන්න හරි අමාරුයි. අපි දන්නවා මොකද ගොඩක් දෙනෙක් අපිට කතා කරනවා. ඉතින් සමහර අය ජොබ් දෙක තුන කරනවා. ඉතින් එහෙම කෙනෙකුට මේක ගොඩක් වැදගත් වෙයි. Tamange කියලා සුවන්ත කියාවක් ගෙදර පුංචි කාමරයක කරලා ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ගෙවල් වල කාන්තාවෝ ගෙදර වැඩත් එක්ක ගෙදරට හිර වෙලා ඉන්නවා ළමයින්ගේ වැඩත් එක්ක. එහෙම කෙනෙකුට ගොඩක් ඇත්තටම මේක වැදගත් වෙයි. ඉතින් ඇත්තටම දවසකට ඔයාලට මේ විදිහට මේ හෑන්ඩ් සීලරෙන් අයිස් පැකට් 2000ක වගේ ප්‍රමාණයක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම ඕගොල්ලන්ට මේ 4 තියලා කපන්න බැරි වෙයි. මොකද ඔයාලා මේක පුරු වෙන්න ඕන නිසා. ඉතින් කාලයක් යද්දී ඔයාලට මේක වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි කැපෙන්නේ. එක විට 4ක් කපන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම වතාවට ලංකාවේ කොහෙවත් නැහැ මේ වගේ දෙයක් කියලා දෙන කිසිම channel එකක්. අපේ අවශ්‍යතාවය තියෙන්නේ තව කොහේ හරි ගමන්නේ අපි කරන බිස්නස් එක තව මිනිස්සුෙකුට කියලා දීලා ඉතින් එයත් කොහොම හරි කොහේ හරි ගේමක් ගහගෙන කීයක් හරි හොයාගෙන හොඳින් ඉන්නවා දකින්න අපිට තියෙන අවශ්‍යතාවය. මොකද ඒ සතුට ලබන්න කාටවත් එහෙම එසේ මෙසේ සතුටක් නෙමෙයි. මොකද තව කෙනෙකුට අපි කරන රැකියාව කියලා දීලා ඒ මනුස්සයාත් දවස ගානේ කීයක් හරි රුපියල් 20-30000ක් හොයාගෙන ගේමක් ගහගෙන අපිට උදේ හවස කතා කරද්දී සර් මම අද මෙච්චරක් හෙව්වා මගේ බිස්නස් එක මේ විදිහට දැන් සාර්ථක කරගෙන තියෙනවා මම සේවකයෝ දාලා වැඩ කරගන්නේ දැන්. ඉතින් ඇත්තටම සර්ට පින් සිද්ධ වෙනවා මේ වගේ දෙයක් කියලා දීලා මිනිස්සුන්ට මේ කරන මෙහෙවරට කියලා ගොඩ දෙනෙක් කතා කරනවා. ඉතින් ඒ සතුට ලබන්න හැමෝටම බෑ. ඉතින් මේ විදිහට අයිස් පැකට් 4 කපලා ඉතින් බලන්න කොහොමද කියලා දැන් විනාඩි 5ක්වත් ගියේ නැහැ අයිස් පැකට් 100කට වැඩි සංඛ්‍යාවක් මෙතන කැපුවා. ඉතින් ඒක තමයි තියෙන්නේ මේ හෑන්ඩ් සීලරේ වෙනස. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවේ මොන ප්‍රදේශයක හිටියත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ බිස්නස් එක A to Z ඉගෙනගෙන ඔයාගේ කියලා සුවන්තකයාවක් ආරම්භ කරලා ඔයාට එදිනෙදා ඔයාගේ පවුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්න. අවසාන වශයෙන් කියන්න ඕන අපේ බිස්නස් ගුරු YouTube channel එක subscribe කරන්න, බිස්නස් ගුරු TikTok channel එක follow කරලා තියාගන්න. කතා කරන්න ඕනම වෙලාවක අපි ඕගොල්ලන්ට ඕනම support එකක් දෙනවා. ඔයා ලංකාවේ කොහේ හිටියත් ගැටලුවක් නැහැ. ඒක කිසි දෙයක් හංගලා වහලා ගහලා නැහැ මොකොත්. මේක දෙන්න තියෙන A to Z දැනුම ලබා දෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, ඕගොල්ලන්ගේ අදහස් comment කරන්න. මෙවැනි දෙයක් කරලා ගොඩ යන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් මට පුළුවන් ඕගොල්ලන්ගේ මාසික ආදායම ලක්ෂ 5කට වැඩි සුද්ධ ආදායමක් ලබා ගන්න විදිය ඕගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මම කරන බිස්නස් එක බය නැතුව පටන් ගන්න අනිවාර්යෙන් දවසකට රුපියල් 45000ක් අනිවාර්යෙන්ම හොයන්න පුළුවන්. දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙන්න. ජය වේවා එහෙනම් ආයිබෝවන්. ඕගොල්ලන්ට සමහර විට මේ වීඩියෝ එක වැදගත් නොවෙන්න පුළුවන්. මේ වගේ දෙයක් කරලා ගොඩ යන්න අදහසින් ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනෙකුට දකින්න කරුණා කරලා වීඩියෝ එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් බිස්නස් ගුරු YouTube channel එක follow කරලා තියාගන්න. බිස්නස් ගුරු TikTok channel එක follow කරලා තියාගන්න. ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. සුබ දවසක් සියලු දෙනාටම.